අයිබෝන් යාළුවනේ සුබ දවසක් කියලා පිළිගන්නවා බෙරෙල් තොමස් ලියුනේ YouTube channel. ඉතින් හුඟ දෙනෙක් ඉල්ලලා තිබ්බ අපේ ගැටබෙරි ටියුටෝරියල් වීඩියෝ එකේ දෙක කොටස ගේන්න කියලා. ඉතින් ඒකේ දෙක කොටස තමයි අපි අද මේ වීඩියෝ එකෙන් ගේන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු කියන්න කලින් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා කියනවා. ලැබුවා වූ 2026 වසර සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන පළවෙනි අල්ලන පදේ තමයි ජින්තකු ජින්තකු ජින්තක ජින්තකු. අද වීඩියෝ එක කතා කරන ලේසිම අල්ලන ගහන පදේ තමයි ඔන්න ඔය පදේ. අපි බලමු මේක කොහොමද ගැටබෙරෙන් වාදනය කරන්න කියලා. තව බරක් පෙන්නන්න. ජින්තකු ජින්තකු ජින්තක ජින්තකු ජින්තකු කියලා තුනක් ගහලා හතරෙන් එකෙන් ජින්තක කියලා ගහලා ආය අවසාන එකෙන් ජින්තකු කියලා ගහනවා. සෝරි මේ ජින්තකු කියලා දෙකයි වාදනය කරලා තියෙන්නේ. තුන්වෙනි එකෙන් තමයි ජින්තක කියලා ගහන්නේ. හතරෙන් එකෙන් ජින්තකු කියලා ගහනවා. හරි ඉතින් යාළුවනේ. අපි මේ බැලුවේ අල්ලන පදේ. ඉතින් අපි බලමු දැන් ඒකට ගහන පදේ. ගාන පදේ තමයි ඒකට කුං ගත්ත කුංජි ගත්ත කුං ගත්ත කුංජි ගත්ත. ඒකට ගාන පදයක් නිශ්චිතව කියන්න බෑ. අර බෙරෙන් අපි අල්ලන පදේට අපිට ඒ ඇඟෙන් එන එකක් ඕන එකක් ගහන්න පුළුවන්. තාලෙට. හැබැයි අපි හුඟක් ගහන්නේ කුං ගත්ත කුංජි ගත්ත කුං ගත්ත කුංජි ගත්ත. අපි ඒක පොඩ්ඩක් බෙරෙන් ගහලා බලන්න. ඒක අර අල්ලන පදේ නැතුව පොඩ්ඩක් කැතට ඇහෙන්නේ වුණාට හරියට ගන්න ඒක තමයි. ඕක තමයි ඉතින් ගහන්නේ. අපි දැන් බලමු දෙකෙන්ම ගහලා බලමු. අල්ලන පදේ ගහන පදේ බෙර දෙකෙන් ඇහෙන්නේ කොහොමද කියලා. හරි ඉතින් යාළුවනේ. අපි ඒ බැලුවේ පළවෙනි ගහන පදේ සහ අල්ලන පදේ. දැන් අපි බලමු දෙවෙනි අල්ලන පදේ. දෙවෙනි අල්ලන පදේ තමයි තක්කු ජින්ගු ජින්ගු තක්කු ජින්ගු තක්කු ජින්ගු ජින්ගු තක්කු ජින් ජින් තක්ක ජින් තක්ක ජින්ගු ජින්ගු. අපි බලමු එක අල්ලන පදේ කොහොමද බෙරෙන් වාදනය කරන්න කියලා මුලින්ම. හරි ඉතින් යාළුවනේ. දැන් ඔයාලා දන්නවා අපේ දෙවෙනි අල්ලන පදේ. අපි බලමු දැන් මේ දෙවෙනි අල්ලන පදේට ගහන පදේ මොකක්ද කියලා. කුංජි ගත්ත කුංජි ගත්ත කුංජි ගත්ත කුංජි කුංජි ගත්ත කුංජි කුංජි ගත්ත කුංජි ගත්ත කුංජි කුංජි. ඒ දෙවෙනි අල්ලන පදේට ගහන පදේ තමයි අපේ තොසිත් දැන් කිව්වේ ඔයාලට. ඉතින් මම ඒක පොඩ්ඩක් තව කියන්න. කුංජි ගත්ත කුංජි ගත්ත කුංජි ගත්ත කුංජි කුංජි ගත්ත කුංජි කුංජි ගත්ත කුංජි ගත්ත කුංජි කුංජි. තොසිත් අපි ඒක පොඩ්ඩක් බෙරෙන් වාදනය කරලා පෙන්නමුද? හරි. තව පාරක් වාදනය කරලා පෙන්නන්න. ඉතින් අපි දැන් බලමු මේ අල්ලන පදේ ගහන පදේ දෙකම එකතු වෙලා මොන විදියටද ඇහෙන්නේ කියලා.
හරි ඉතින් යාළුවනේ. අද වීඩියෝෙන් කතා කරන තුන්වෙනි අල්ලන ගහන පදේ තමයි මේක ඇත්තටම නැටුම් අඩියකට ගහන පදයක්. ඔයාලා දන්න ඇති අර නටන්න අර තකු තකු ජිංගු ජිංගු තක තක ජිංගු ජිංගු ගද ගද ජිංගු ජිංගු ගත ගත ජිංගු ජිංගු කියලා නටන්නේ. ඒකට ගහන බෙරපද දෙක තමයි අපි දැන් මේ ඔයාලට කියන්නේ. මේක හරි වටින බෙරපද දෙකක්. මේක ඒ අඩියට හරියට ගහන්න ඕනේ. ඒ කියන්නේ ඒක පටන් ගන්න තැන තියෙනවා. ඒක හරියට ඒ පදේම ගහන්න ඕනේ. නැත්තම් වෙන පද ගහලා අපිට මේක ඒ නටන්න බෑ, හරියන්නේ නැහැ. තීත ගන්න බෑ. අපි දැන් බලමු ඒ අඩියට අල්ලන පදේ මොකක්ද කියලා. taku taku jingu jingu taku taka jingu jingu taku taka jingu jingu taku taka jingu jingu. ඔව් ඒ මුල කොටස. ඒකේ කොටස් දෙකක් තියෙනනේ දැන්. taku taku jingu jingu taku taka jingu jingu taku taku jingu jingu taku taka jingu jingu කියලා ඊට පස්සේ කරන්නේ අර අපි මුලින් ගහපු එකම අඩු කරලා ගහනවා. taku taku jingu jingu taku taku jingu jingu කියලා ගහලා taku taku tajji takaji tajji තුනක් තා කියලා තමයි ගහන්නේ. ඒක ගහන්නේ taku taku jingu taka jingu taku jingu jingu taku taka jing. ඔයාලට මේක නිකන් අපැහැදිලි ඇති. මම මේ ෆුල් අල්ලන පදේ වලට දැන් හිමීට කියනවා. taku taku jingu jingu 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 taku jingu jingu. එකෙන් හතරක් ගහනවා. ඊට පස්සේ ගහනවා taku taku jingu jingu taku taku jingu jingu taku taka jingu taka jingu taka jingu jingu taku taka jing කියලා. ඒක බෙරෙන් ගහලා පෙන්නන්න සමහර විට අපහැදිලි අපහැදිලිත් ඇති. ඔව් අපි බෙරෙන් ගහලා පෙන්නන්න. ගහලම තමයි ප්‍රැක්ටිස් කරන්නේ. හොඳට මේක අහගෙන අර ඔයාලා අර දෙවෙනි කොටසේ අරක අඩු කරලා ගහන එක සමහර විට අරකම ඇහෙනවා ඇති. මේ විදිහට තමයි ගහන්නේ. හරි ඉතින් යාළුවනේ. ඔයාලා බැලුවේ තුන්වෙනි අල්ලන පදේ. අපි දැන් බලමු ඒකට ගාන පදේ මොකක්ද කියලා. ගහන පදේ තමයි දිග පදයක්. ගත ගත කුංජි කුංජි ගත ගත කුංජි කුංජි. එකෙන් හතරක් ගහනවා. gata gata kunji kunji 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 අල්ලන පදේ වගේම තව අඩු කරලා ගන්න දැන් gata gata kunji kunji gata gata kunji kunji gata gata kunji gata kunji gata kunji kunji gata gata kunji ඒක අපි ගහලාම පෙන්නන්න. අපැහැදිලි අර දෙන්නම ගහන්න ඕනේ අල්ලන පදෙන්න. එහෙම නැත්නම් ඒක හරියන්නේ නැහැ. පැහැදිලිව ඇහෙන්නේ නැහැ. ඉතින් අර කියපු පද ටික පොඩ්ඩක් ඔළුවට දාගන්න ඕනේ. මේ එහෙම තමයි ඒක ගහන්නේ. අපි දැන් බලමු මේ අල්ලන පදේ ගහන පදේ දෙකම එකට ඇහෙන්නේ කොහොමද කියලා. තවපාරක් අපි දෙන්න එක ස්ලෝ එකේ වාදනය කරලා පෙන්නන්නම්. මොකද අර විදියට ගැහුවම වලට අපහැදි වෙන්න පුළුවන්. යාළුවනේ මේ මෙතෙක් ඔයාලා ඉගෙන ගත්ත බෙරපද තියෙනවා. අල්ලන ගහන බෙරපද තියෙනවා. මේ ඔක්කොම එකතු වෙලා අපිට ඒවා කැමති දැනකට දාලා ගහන්න පුළුවන් අවස්ථා තියෙනවා. කියන්නේ ඔය ගහන කියලා දීපුවා එකම එක ගහන්නේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් අර තක්කු ජිංගු ජිංගු තක්කු ජිංගු තක්කු ජිංගු ජිංගු කියලා පළවෙනි කියලා දුන්නේ. ඒක විතරක් ගහන්නේ නැහැ. ඒකට තව අපි
අලංකාර පද ගහලා තමයි ගහන්නේ. කියන්නේ මාරු කර කර තමයි ගහන්නේ. ඉතින් අපි හැබැයි අර බලමු. තුන්වෙනියට කියලා දෙපු පදේ නම් ඒක අර හරි මාත්‍රාව වෙනකොට තමයි ගහන්නේ. ඔව් තුන්වෙනි අල්ලන ගහන පදේ වල මතක තියාගන්න ඒක අරවට ගහලා බෑ. ඒක අර අඩියට තමයි ගහන්න ඕනේ. ඉතින් දැන් අපි බලමු කොහොමද මේක මේ එක එක පද මිශ්‍ර වෙලා අපි වාදනය කරන්නේ කියලා. ඉතින් යාළුවනේ අපේ මයික්‍රෝන් දෙකම වැඩ නැහැ මේ වෙලාවේ අවාසනාවන්ත විදිහට. ඉතින් මේ charge කරගන්න විදියවත් නෑ මොකද charge කරලා ආයෙ කරන්න වෙලාවක් නෑ හවස් වෙනවා. ඔව් ඉතින් අපි මේ වීඩියෝ එක මේ ඉවර කරන්න ඉන්නේ දැන්. ඉස්සරහට තව වීඩියෝ ගොඩක් ඔයාලට ගේන්න තියෙනවා. මොකද තව අල්ලන ගහන පද ගොඩාක් තියෙනවා. තිත් ගොඩාක් තියෙනවා. පිනුම් ගහන පදේ තියෙනවා. පිනුම් ගහන්න වෙනම පද ටිකක් තියෙනවා. ඉතින් අපි ඔක්කොම මේක ගේනවා. ඉතින් අපේ channel එක subscribe කරගෙන තියා. අපේ තොසිත්ති අලුත් channel එක collaborate කරලා තියන්න. ඒක subscribe කරන්න. මගේ vlog channel එක subscribe කරන්න. මේ channel එක කොහොමද subscribe කරන්න. වටින වීඩියෝ ගොඩක් ගේනවා. ඉතින් 2026 මේ අවුරුද්දේ හැමෝටම සුපිරි බෙරවාදකෙක් වෙන්න, කලාකාරයෙක් වෙන්න, සුපිරි නර්තන ශිල්පියෙක් වෙන්න, හොඳ කලාකාරයෙක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැමෝටම වීඩියෝ එකේ සුබ දවසක් කියලා දවසක් කියලා අපි ප්‍රාර්ථනා කරගමු. කරනවා. මේ මේ වීඩියෝ වීඩියෝ එක ඉවර කරමු. ඉවර කරනවා. හැමෝටම සුබ දවසක්.